කලින් වීඩියෝ එකේ අපි බැලුවා කොහොමද ඔන්ලයින් ජොබ් හොයාගන්න කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලමු එහෙම ඔන්ලයින් ජොබ් හොයාගන්න බැරි නම් කොහොමද ඒජන්සියක් මාර්ගයෙන් ජොබ් හොයාගන්නේ, කොහොමද හොඳ ඒජන්සියක් හොයාගන්නේ කියලා. ඉස්සෙල්ලාම දේ තමයි ඒජන්සියක් බලද්දි බලන්න ළඟපාත තියෙනවද කියලා. නැත්තම් ඕගලන්ට යණ්ඩයි එණ්ඩයිම වෙනම ගාණක් වියදම් කරන්න වෙනවා. අනිත් දේ බලන්න ඒ ඒජන්සියෙන් මොනවාද කරලා තියෙන සක්සස් ස්ටෝරීස්, කාවද යවලා තියෙන්නේ, ගොඩක් කට්ටිය අතර මේක ප්‍රසිද්ධයිද කියලා ඒව ටිකක් හොයලා බලන්න. අනිත් එක ඕගොල්ලන් බලන්න ඕන ඒක රජයේ රෙජිස්ටර් වෙච්ච හොඳ කීර්තිනාමයක් තියෙන ඒජන්සියක්ද කියන එක. අන්තිම දේ තමයි ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එක දෙන්න කලින් කොච්චර කාලයක් යනවද? ඒ කාලය ඇතුළත මේ වැඩේ වුණ නැත්තම් රිෆන්ඩ් දෙනවද? එහෙම රිෆන්ඩ් එක දෙනවා නම් කොච්චරක් දෙනවද? ඒවට අදාළ ඇග්‍රීමන්ට්ස් ඔක්කොම ටික බලලා චෙක් කරගෙන ඒ වගේ පුළුවන් නම් සොෆ්ට් කොපීස් තියකුත් තියාගන්න බලන්න. මේ දේවල් ඕගොල්ලන් ගොඩක් දෙනා දන්නව ඇති. බට් මම මේ කියන්නේ මේ දේවල් හරියට දන්නේ නැති සාමාන්‍ය මිනිස්සුන්ට. සෝ වීඩියෝ එකේ මොන හරි දැනගත්තා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරලා තව කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේ හම්බෙන්නම්. බයි.